තෙබු වල තියෙන වැදගත්කම තමයි මේ මෙතන තියෙන මේ මෝරච්ච කොළ ඊළඟට දලු. දලු වගේ හරිය ප්‍රධාන විදියට හීනියට ලියලා PVC භාගයක් විතර කෑමත් එක්ක කෑවහම මේකේ කියනවනේ අගුණ එනවා වගේ අගුණයක් එන්නේ නැහැ. අනිත් එක තමයි ප්‍රධාන එක තමයි අපි කියන්නේ ලේවල සීනි ප්‍රමාණය අඩු කිරීමේ ගුණයක් අරගෙන පැය දෙකක් ඇතුළත වෙන්න පුළුවන්. මොකද ඒ තරම් ක්‍රියාත්මකයි. මේ මෝරච්ච වලින් පුළුවන් කැඳ වගේ හදාගන්න. ඒක කපලා අනිකුත් මිශ්‍ර දාලා කැඳ වලට එකතු කරන්න පුළුවන්. අනිත් එක තමයි ආමාශයගත රෝග. අපි ගොඩක් අයට කියන එකක් නේ ગેස්ට්‍රයිටිස් කියලා. ඒ කියන්නේ බඩ දනවා. දැන් ඔකට බටහිර ඖෂධ වර්ග ගන්නකොට දැන් මේකේ තියෙනවා බඩවැල් වල තියෙන රතු වීම සහ ඒවැය තියෙන ශ්ලේෂ්මල පට රැක ගැනීමේ ගුණයක්. අම්ල පිත්තේට වගේම අනිත් එක තමයි අර්ශස් සමාවුල. අපි කියන ગેස්ට්‍රයිටිස් කියන එකට අමතරව ඊළඟට ගොඩාක් අයට එන එකක් තමයි මලබද්ධය. මලබද්ධය නැති කිරීමේ ගුණයක් මේ වැයේ කොළවල තියෙනවා. මේවා තම්බල ඉවරලා දියර පුළුවන් අපිට සමහර රෝගවලදී ආලේපයක් විදිහට ගන්න. මේවා ගොඩක් අය දන්නේ නැති වෙන්න පුළුවන්. ඒකට ආලේපයක් විදිහට ගත්තත් වාත රක්ත වගේ කට්ටිය ඉන්නවා. එතකොට කකුල් පැලෙනවා වගේ අය ඉන්නවා. ඒ අයට මේක ආලේප කෙරුවාම ඒකේ තියෙන ගුණයක් ඒකම වගේ එනවා. මොකද මේක පැරණෝ ඉඳලා ඊටමත් මෑත කාලෙක ඉඳලා ජනප්‍රිය වෙලා තියෙන තෙබු. තෙබු අපි ළඟ තියෙන මේ තෙබු ශාකය දැන් ඉස්සෙල්ලාම දැන් ගේසරේට වගේ අපි ඉස්සෙල්ලා කියනවා මේක ගොඩක් අය කියන්නේ මේවා කොහොමද ගන්නෙ මේවා කොහොමද වවන්නේ කියලා. ඊටාම පහසුයි මේ තෙබු අත්තක් අරගෙන ගෙදරක මල් පෝච්චි කැවුවා මේ වගේ ලස්සන මල් එනවා. අත්තක් එනවා. එතකොට දෙවෙනි කරුණ තමයි දියවැඩියාවේදී මේක භාවිතා කරන්නේ කෙසේද? ඕක තමයි ලොකු ගැටලුව. මොකද බටහිර වෛද්‍ය විද්‍යාවේ ගොඩක් අය මේවට පහර එල්ල කරනවා. තෙබු කන්න එපා, වකුගඩු අමාරු හැදෙනවා. ඉතින් අපි ඒ අයට කියනවා තෙබු ගන්නවා කියලා ගෝණියක් කන්නේ නැහැ මිනිහෙක්. හරිද? කුකුල් මස් නම් පළු කනවා. කේක් කනකොට කේක් පොර කකා කනවා. එතකොට බීම වර්ග හැම එකම බොනවා. ඒ කියන්නේ බෝන රෝග වැඩි කරන දේ තමයි දැනට තියෙන්නේ. වැඩි වෙන දේවල්. මාධ්‍යයේ දැම්මත් කුඩා දරුවන්ගේ පවා කොහෙම තැනකවත් බෝන රෝග වැඩි වෙන ඒවා තමයි කියන්නේ. ඒ හින්දා අපි මේ කියන්නේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ආයුර්වේදයේ සඳහන් වෙන තෙබු ශාකය. තෙබු වල තියෙන වැදගත්කම තමයි මේ මෙතන තියෙන මේ මෝරච්ච කොළ ඊළඟට දලු. දලු වගේ හරිය ප්‍රධාන විදියට හීනියට ලියලා PVC භාගයක් විතර කෑමත් එක්ක කෑවහම මේකේ කියනවනේ අගුණ එනවා වගේ අගුණයක් එන්නේ නැහැ. අනිත් එක තමයි ප්‍රධාන එක තමයි අපි කියන්නේ ලේවල සීනි ප්‍රමාණය අඩු කිරීමේ ගුණයක් අරගෙන පැය දෙකක් ඇතුළත වෙන්න පුළුවන්. මොකද ඒ තරම් ක්‍රියාත්මකයි. හරිද? දෙවැනි එක තමයි මේක ඒ විදිහට ගන්න ගමන් මේ මෝරච්ච වලින් පුළුවන් කැඳ වගේ හදාගන්න. ඒක කපලා අනිකුත් මිශ්‍ර දාලා කැඳ වලට එකතු කරන්න පුළුවන්. අපි දන්නවා දැන් ප්‍රසිද්ධ කැඳ වර්ගනේ ගොටුකොළ, මුකුණු වැන්න, ඔයගෙන හාතවාරිය, ওই දේ ගන්නවනේ. ඒක මේකත් එකතු කරුවාම ඒ එකතු කරන දේකට අපිට පුළුවන් ඒකට ඔය හීනටියාල් වගේ දෙයක් දාන්න, මුංගට ටිකක් දාලා ඒ විදිහට කැඳ හදන්න පුළුවන්. එතකොට ඒක